වාහනයක මීටර් බෝඩ් එකේ දැල්වෙන අනතුරු ඇඟවීමේ ලාම්පු warning lights මගින් වාහනයේ පවතින විවිධ දෝෂයන් පෙන්눔 කරනවා. මේවා ප්‍රධාන වශයෙන් වර්ණ තුනකින් යුක්තයි. රතු පැහැය වහාම වාහනේ නවතා පරීක්ෂා කළ යුතු බරපතල දෝෂ. කහ තැඹිලි පැහැය නොපමාව පරීක්ෂා කරගත යුතු නමුත් ධාවනය කළ හැකි මට්ටමේ දෝෂ. කොළ නිල් පැහැය පද්ධතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව. උදාහරණයක් ලෙස සිග්නල් හෙඩ්ලයිට්. මීටර් බෝඩ් එකේ බහුලවම දැල්විය හැකි ප්‍රධාන දෝෂ සංඥා කිහිපයක් මෙන්න. එන්ජින් දෝෂ සංඥාව චෙක් එන්ජින් ලයිට්. ලකුණ එන්ජින් එකක හැඩය. දෝෂය එන්ජිමේ පද්ධතියක සෙන්සර් එකක ස්පාර්ක් ප්ලග් හෝ ඉන්ධන පද්ධතියේ දෝෂයක් ඇති බවයි. කහ පැහැයෙන් දැල්වේ නම් ළඟම ඇති ගරාජයකට ධාවනය කළ හැකි අතර මේ නිවෙමින් දැල්වෙන්නේ නම් ෆ්ලෑෂිං වහාම වාහනය නතර කරන්න යුතුය. දෙවන එන්ජින් ඔයිල් පීඩන සංඥාව ඔයිල් ප්‍රෙෂර් වෝර්නිං ලයිට්. ලකුණ තෙල් කේතලයක හැඩය රතු පැහැයෙන්. දෝෂය එන්ජිමේ ඔයිල් මට්ටම ඉතා අඩුවීම හෝ ඔයිල් පම්ප් එකේ දෝෂයක් නිසා ඔයිල් පීඩනය අඩුවීම. මෙය දැල්වුණු වහාම වාහනය නතර කරන්න. නැතහොත් එන්ජිම සම්පූර්ණයෙන්ම සිරවීමට එන්ජින් බ්ලොක් වීමට ඉඩ ඇත. තුන්වන බැටරි චාර්ජිං දෝෂ සංඥාව බැටරි චාර්ජිං ඇලර්ට්. ලකුණ බැටරියක හැඩය ධන සහ ඍණ ලකුණු සහිතව. දෝෂය ඩයිනමෝවෙන් බැටරිය නිසි ලෙස චාර්ජ් නොවීම හෝ බැටරියේ දෝෂයක්. ධාවනය කරන අතරතුර මිය දැල්වුණහොත් ටික වේලාවකින් වාහනීය ක්‍රියා විරහිත විය හැක. 4. එන්ජිම රත්වීමේ සංඥාව එන්ජින් ටෙම්පරේචර් වෝර්නිං ලයිට්. ලකුණ ජලයේ ඇති උෂ්ණත්ම මානයක හැඩය රතු පැහැයෙන්. දෝෂය එන්ජිම අධික ලෙස රත් වී තිබීම ඕවර්හීටිං. රේඩියේටරයේ වතුර කූලන්ට් අඩුවීම හෝ ෆෑන් එක වැඩ නොකිරීම මීට හේතු වේ. වහාම වාහනය නවත්වා එන්ජිම නිවෙන්නට හරින්න. 5. තිරිංග පද්ධතියේ දෝෂ සංඥාව බ්‍රේක් සිස්ටම් වෝර්නිං ලයිට්. ලකුණ වටරවුමක් ඇතුලේ ඇති විස්මයාර්ථ ලකුණ හෝ P ලකුණ. දෝෂය හෑන්ඩ් බ්‍රේක් එක දමා තිබීම බ්‍රේක් ඔයිල් බ්‍රේක් ෆ්ලූයිඩ් මට්ටම අඩුවීම හෝ බ්‍රේක් පද්ධතියේ කාන්දුවක් තිබීම. 6. ABS දෝෂ සංඥාව ඇන්ටිලොක් බ්‍රේකින් සිස්ටම් ලයිට්. ලකුණ ABS ලෙස ලියා ඇති රවුමක්. දෝෂය හදිසි තිරිංග යෙදීමේදී වාහනය ලිස්සා යාම වළක්වන ABS පද්ධතියේ දෝෂයකි. සාමාන්‍ය බ්‍රේක් වැඩ කරන නමුත් හදිසි අවස්ථාවකදී ABS ක්‍රියා නොකරනු ඇත. 7. එයාබෑග් දෝෂ සංඥාව එයාබෑග් SRS ඉන්ඩිකේටර්. ලකුණ අසුනක වාඩි වී සිටින අයෙකු ඉදිරියේ බැලූනයක් ඇති හැඩය. දෝෂය අනතුරකදී දිගහැරෙන එයාබෑග් පද්ධතියක දෝෂයකි. මෙම ලකුණ දැල්වී තිබියදී අනතුරක් වූහොත් එයාබෑග් ක්‍රියාත්මක නොවීමට ඉඩ ඇත. 8 වෙනි ටයර් පීඩන සංඥාව ටයර් ප්‍රෙෂර් මොනිටරිං සිස්ටම්. ලකුණ යටපැතලි වූ වටරවුමක් තුල ඇති විස්මයාර්ථ ලකුණ. දෝෂය එක හෝ කිහිපයක ටයර් ප්‍රෙෂර් හුලං අඩු වී ඇති බවයි. මතක තබා ගන්න වාහනය පණ ගන්වන විට ස්ටාර්ට් කරන විට මෙම සියලුම ලාම්පු තත්පර කිහිපයකට දැල්වී නිවී යාම සාමාන්‍යයි. නමුත් වාහනය පණ ගැන්වීමෙන් පසුවත් රතු හෝ කහ පැහැති ලකුණක් දිගටම දැල්වී පවතී නම් එහින් අදහස් වන්නේ අදාළ පද්ධතියේ දෝෂයක් පවතින බවයි.